සැමටම සුබ වේවා. වාසනාව හා දෛවය YouTube නාලිකාව එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමදෙනාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාටත් ජන්ම පත්‍රයක් තියෙනවා. ඉතින් ඒ ජන්ම පත්‍රයට අනුව ඔයාට ලග්නයක් හිමි වෙලා තියෙනවා. අලුත් අවුරුද්දක් උදා වෙනවා 2026 අවුරුද්ද. ඉතින් මේ අවුරුද්දේ ඔයාට කොහොමද? හොඳද නරකද? මොනවද වෙන්න තියෙන්නේ කියලා දැනගන්න, මේ කාරණා හරියටම දැනගන්න ඔයා කැමති ඇති. ඒ නිසාම තමයි ඔයා වාසනාව හා දෛවය YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්නේ. ඔයා හොඳින්ම දන්නවා මේ නිවැරදි අනාවැකි ඔයාට ලබා දෙන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සෙත් කවි විශාරද ගුප්ත විද්‍යා සූරි ලේල්වල චන්න සිරිනන්දයන් බව. එතුමන් දෙයක් කිව්වොත් ටක්කෙටම හරි, කිරිගහට ඇන්න වගේ තමයි ප්‍රතිඵලය. ඉතින් ඒ නිසාම ඒ නිවැරදි තොරතුරු දැනගත්ත හැමදෙනාම අපිට සබ්ස්ක්‍රයිබ් කරන නිසා අපේ සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය ලක්ෂය දක්වා ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා. ඉතින් ඔයා අලුත් කෙනෙක් නම් අපි ඔයාට ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ලයික් කරන්න, අපේ වැඩසටහන් වලට කමෙන්ට් කරන්න. එහෙමනම් ඉතින් ඔයා බලාගෙන ඉන්නේ ඔයාගේ ලග්නයේ තොරතුරු දැනගන්නනේ. ප්‍රමාද නොකර අපි ඔයාගේ ලග්නයේ තොරතුරු ගැන කතා කරමු. අපි දැනගමු කන්‍යා ලග්නයේ ඉපදිච්ච ඔයාගේ ලග්නාධිපති බුධ සිකුරු රවි සහ කුජ සමග යෝග වී 4 වැන්නේද, රාහු 6 වැන්නේද, සෙනසුරු 7 වැන්නේද, චන්ද්‍රයා 9 වැන්නේද, ගුරු වක්‍ර වී 10 වැන්නේද, කේතු 12 වැන්නේද ගෝචර කරමින් ආරම්භ කරන මේ අවුරුද්ද ඔයාට සුබද අසුබද කියන කාරණේ පිළිබඳවයි අපි මේ කතා බහ කරන්නේ. ඔයාගේ ගෘහ ජීවිතය ගැන කතා කරොත්, ඔයාගේ ගෙදර තත්ත්වය ගැන කතා කරොත් ඔයාට බොහොම යහපත් කාලයක්. ඔයාගේ කරගෙන ආපු කටයුතු වගේම අලුතින් පටන් ගන්න වැඩත් සියල්ල සාර්ථක වෙනවා. ඒ වගේම මවගෙන් හෝ මව් පාර්ශවයේ ඥාතීන්ගෙන් ඔයාට ගොඩක් උපකාර ලැබෙනවා. ඒ වගේම ඔයාගේ නම හොඳ නමක් හැටියට සමාජය තුළ ඉස්මතු වෙනවා. ඒ වගේම ඔයාට අලංකාර දේ ලැබීම නිසා ඔයා ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනවා. ඒ වගේම පවුලේ දියුණුවට හේතු වෙන කාරණා රාශියක් කන්‍යා ලග්න හිමියාට මේ 2026 අවුරුද්දේදී මතුවෙනවා. ඒ වගේම නායකයින්ගෙන් හිතවතුන්ගෙන් ඔයාට උපකාර ලැබෙනවා. ඒ වගේම මිල මුදල් සම්බන්ධයෙන් ඔයාට ලාභ ලැබෙනවා. ඔයාගේ සෞඛ්‍යය, ඒ වගේම ඔයාට සැප ඇති වෙනවා. මේ සැප ඇති වෙන්නේ ස්ත්‍රීන් මුල් කරගෙන. ඒ නිසා ඔයාට ස්ත්‍රීන් නිසා වාසනාවන්ත තත්වයක් උදා වෙනවා. ඔයාගේ හිතට ප්‍රීතිය, වාසනාව ඇති වෙනවා. ඒ වගේම ඔයාගේ විවාහ ජීවිතේ ප්‍රීතිමත් හා සැපවත් විවාහ ජීවිතයක් බවට පත් වෙනවා. ඔයාගේ ගෙදර දොර සුඛෝපභෝගී තත්වයක් ඇති වෙනවා. සුව පහසුව වැඩි වෙනවා. සැපදායී යාන වාහන ලැබෙනවා. ගමන් බිමන් බොහෝමයක් යෙදෙන කාලයක්. ඒ වගේම ඔයාගේ ගෙදර දොර ඔයාට සැප පහසු ස්ථානයක් බවට පත් වෙනවා. කෑම බීම ඇඳුම් පැළඳුම් ආදියෙන් ඔයාගේ හිතට විශාල සතුටක් ඇති වෙනවා. ඒ දේවල් ඔයාට සුලභ වෙනවා. ඒ අතරතුර සමහර විට ඔයා දුරදිග නොබලා කරන වැඩ කටයුතු නිසා ඔයාට නින්දාවක් හෝ අපහාසයක් ඇතිවන්නට පුළුවන් මේ වර්ෂයේදී. පවුලේ අය සමග අමනාපයක් ඇතිවන්නටත් පුළුවන්. ගමන් බිමන් වලදී බලාපොරොත්තු රහිත කරදර විපත්ති සිදු වෙන්න පුළුවන්. හදිසි අනතුරු සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා බොහොම කල්පනාකාරීව ගමන් බිමන් වල යෙදෙන්න කියලා මම ඔයාට මතක් කරනවා. ඔයාට ගොඩක් ආගම් භක්තිය ශ්‍රද්ධාව ඇති කරන කාලයක්. ඔයාට දුර පළාතකට ගිහිල්ලා ජීවත් වෙන්න හිතේ ආසාවක් ඇති වෙනවා. පිනට දහමට ආශාව ඇති වෙනවා. ඒ වගේම ඉතින් ආගම් භක්තිය ශ්‍රද්ධාව ඇති කරන කාලයක් කියලා මා ඒකයි කලිනුත් සඳහන් කළේ. කොහොම නමුත් භාර්යාව හා ස්වාමියා අතර අමනාපකම් ඇති වෙන්නට පුළුවන්. අසමගිකම් ඇති වෙන්නට පුළුවන්. සමහර විට පෞල් ජීවිතයේ නීරස වෙන්නට ඉඩකඩ තියෙනවා. ඉතින් මේ වගේ පෞලේ ප්‍රශ්න නිසා ඔයාට සමාජයෙන් අගෞරවයක් ලැබෙන්නටත් ඉඩකඩ තියෙනවා.
කොහොම නමුත් අපි කතා කරොත් ධන දහන්නේ පිළිබඳව ඔයාට ලාභ ලැබෙන කාලයක්, බොහොම හොඳ කාලයක්, ආදායම් වැඩි වෙනවා, මිල මුදල් ආදිය ලැබෙනවා. හැබැයි සමහර අවස්ථාවලදී ඔයාට මේ ලැබෙන මිල මුදල් වලට කරදර බාධක ඇති වෙන්නට ඉඩ තියෙනවා. ඒ වගේම නොසිතූ අන්දමින් ඔයාට අනවශ්‍ය වියදම් රාශියකට මුහුණ දෙන්නට සිදු වෙනවා. හැබැයි වසර මැද භාගයේ වෙද්දී ක්‍රමයෙන් මේ තත්ත්වය වෙනස් වෙනවා. ඔයාට බොහොම වාසනාවන්ත කාලයක් උදා වෙනවා මේ ධනය කියන කාරණය මුල් කරගෙන. රැකියාව කියන කාරණය ගැන කතා කරොත් ඔයාගේ රැකියාවේ විශාල වෙනසක් ඇති වෙන කාලයක්. ඒ කියන්නේ ඔයාගේ රැකියාවේ ඔයාට ඉහළට යන්නට පුළුවන්, රැකියා ස්ථානයේ ඔයාට දියුණුවක් අත්පත් කරගන්නට පුළුවන්. කවදාක්වත් ඔයා වැරදි ආකාරයෙන් මුදල් උපයන්න කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා ඔයාට දියුණුව බොහොම ඉක්මනට අත්පත් වෙනවා. ඔයා බොහොම උත්සාහ කරනවා, ඒ උත්සාහයේ ප්‍රතිඵල ඔයාට ලැබෙනවා. ඒ තත්ත්වයේ එහෙම තිබුණත් ඔයාට ප්‍රධානීන්ගෙන් හෝ ඉහළ නිලධාරීන්ගෙන් අප්‍රසාදය ලැබෙන්නට පුළුවන්. තම යටහත් සේවකයන් සමග ඔයාට ආරවුල් ඉස්මතු වෙන්නටත් පුළුවන්. ඒ නිසා රැකියා ස්ථානයේ බොහොම කල්පනාකාරීව වැඩ කටයුතු කරන්නයි කියන කාරණේ අපි ඔයාට මතක් කරනවා. අධ්‍යාපනය කියන කාරණේ ඉතාමත් හොඳ තත්වයකට පත් කරගන්නට ඔයාට හැකියාව ලැබෙනවා. විභාගවලට ඉදිරිපත් වෙන අයට, තරඟවලට ඉදිරිපත් වෙන අයට නිසැකවම ජය ලැබෙනවා. ඒ වගේම අලුත් දේ ඉගෙන ගන්නට ඔයාට හැකියාව ලැබෙනවා. නමුත් හොඳ යහපත් සාර්ථකත්වයක් ලබා කර ගැනීමට අධ්‍යාපනය තුළින් ඔයාට දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙන්නට සිදු වෙනවායි කියන කාරණේ අපි මතක් කරනවා. උසස් අධ්‍යාපනයේ නියැලෙන කෙනෙක් නම් ඊටාම ඉහළ ප්‍රතිඵල ඔයාට තරඟ විභාග තුලදී අත්පත් වන්නටත් ඉඩකඩ තිබෙනවා. සෞඛ්‍ය ගැන කතා කළොත් ශරීර අසනීපයන් වැළඳීමට සහ නහර පිළිබඳව රෝගයන් ඉස්මතු වෙන්නට ඉඩකඩ ලැබෙන කාලයක්. ඔයාට වේදනාවන් සහ ආමාර්ශයේ ආබාධ ඇතිවන්නට පුළුවන්. ඒ වගේම ඔයාගේ සෞඛ්‍යය ගැන කතා කරද්දී තවත් කාරණයක් මතක් කරන්න ඕනේ. බෝ වෙන වසංගත රෝගවලට ඔයාව ලෙහෙසියෙන්ම හසුවන්නටත් ඉඩකඩ තියෙනවා. ඒ ගැන ඔයා පරිස්සම් වෙන්න ඕනේ. ඔයාට සුබ දවස් පිළිබඳව මතක් කරනවා නම් බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා කියන සුබ දවස් ඔයාට ඔයාගේ සුබ වැඩ කටයුතු සඳහා භාවිතා කරන්නට පුළුවන්. බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා කියන දවස්. සුබ අංක හැටියට ඔයාට සඳහන් කරන්න පුළුවන් අංක 2, අංක 3, අංක 5 සහ අංක 7. අංක 2, අංක 3, අංක 5 සහ 7 කියන සුබ අංක ඔයාගේ ජීවිතයට වාසනාව උදා කර දෙන අංක හැටියට සඳහන් කරන්න පුළුවන්. සුබ වර්ණය වන්නේ කොළ පාට වර්ණය. ඒ නිසා ඔබ අඳින පළඳින විට, වාහන පින්තාරු කරද්දී, ගේ පින්තාරු කරද්දී මේ කොළ පැහැති වර්ණය භාවිතා කරනවා නම් ඔයාට වාසනාව උදා වෙනවායි කියන කාරණේ අපි මතක් කරනවා. ඒ වගේම සුබ මැණික් වර්ගය වන්නේ පච්ච සහ ගෝමේද කියන මැණික්. ඔයා පෙන්ඩන් එකක් පාවිච්චි කරනවා නම්, මුද්දක් පාවිච්චි කරනවා නම්, ඒ ආභරණයට ගලක් සවි කළ යුතු නම් පච්ච හෝ ගෝමේද කියන වර්ගවල මැණික් භාවිතා කිරීමෙන් ඔයාගේ අපල උපද්‍රව දුරු කරගන්නට ඔයාට ඉඩකඩ තියෙනවා. විශේෂයෙන්ම ඔයාගේ ලග්නයටම සුගයන සෙත් කවියක් අප නාලිකාවේ පවතිනවා. ඉතින් ඔයාට පුළුවන් ඒ සෙත් කවිය ශ්‍රවණය කළා එහි ආශිර්වාද ලබා ගන්න. එහි ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන්ව තිබෙනවා. ඔබට පහසුවෙන්ම ඒ සෙත් කවිය ශ්‍රවණය කරන්න පුළුවන්. ඉතින් සමහරු අහනවා මේ සෙත් කවිය අපි ශ්‍රවණය කළා තිබෙනවා, අලුත් සෙත් කවියක් නිර්මාණය වෙන්නේ නැද්ද කියලා. ඉතින් ඉපැරණි ගාථා රත්නයන් වෙනස් කරන්නේ නැහැ. ඔබ තවමත් ශ්‍රවණය කරනවා නේද ඉපැරණි ගාථා රත්නයන්? එයින් ඔබට ලැබෙන ආශිර්වාදය කිසිදා වෙනස් වන්නේ නැහැ. ඉතින් ඒ ආකාරයටම ප්‍රබල අක්ෂර භාවිතා කරලා ඝන පීඨවල නිර්මාණය කරලා තිබෙන මෙම සෙත් කවි ලේල්වල චන්න සිරිනන්දයන් නිර්මාණය කරලා තිබෙන්නේ ඔබට ජීවිත කාලයේ පමණක් නොවේ, අවුරුදු 100,000 ගණනක් ගියත් මේ විශ්වය තුල මේ සෙත් කවිය සුගයනවා නම් ඔබගේ ලග්නයට සිත ආශිර්වාදය ලැබෙන ආකාරයටයි. ඒ නිසා මේ සෙත් කවිය ඔබට භාවිතා කරන තරමට තමයි ඔබට ප්‍රතිඵල අත් වෙන්නේ.
ඉතින් අපි ඔයාගේ ලග්නය ගැන කිව්වා. ඔයාට 2026 අවුරුද්ද කොහොමද කියලා කිව්වා. ඉතින් මේ කාරණේ මෙතනින් අවසන් කළාට ඔයාට මතක් කරන්න දෙයක් තියෙනවා. ඔබ අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ඔයාගේ දරුදරුවෝ අධ්‍යාපනය ලබනවා නම් ඒ වගේම ඔයාගේ රැකියාව ව්‍යාපාර දියුණු කරගන්න ඕනේ නම් ඔයාට ලෙඩ රෝග සුවපත් කරගන්න ඕනේ නම් ඒ වගේම යාන වාහන ධන ධාන්‍ය ලබා ගන්නට ඕනේ නම් මේ හැම දෙයකටම ඔයාට ආශිර්වාද කරන සෙත් කවි සහ දේව කන්නලව් රාශියක් වාසනාව සහ දෛවයේ නාලිකාව තුල පවතිනවා. ඉතින් ඔයාට පුළුවන් මේ නාලිකාව තුල මේ කවි ශ්‍රවණය කළා එහි ආශිර්වාද ලබා ගන්න. ජ්‍යොතිෂය නාලිකා වන වාසනාව සහ ඔයාට ජයග්‍රහණ අත්පත් කර දෙනවා කියන කාරණේ අපි ඊටාම සතුටින් මතක් කරමින් ඔබෙන් අපි සමුගන්නවා. ඔබ හැමදෙනාට ජය වේවා.